ඔයා උන්ටට වගේ නිකන් යන්නේ පාර්කිය. වෙන දෙයක් එන්නේ නැරලා වෙන්න හිටපිට දෙන්නේ. මං කියන්නේ ඔයා ඔය කියපු දේවල් ඇත්තටම සිද්ධ වුණා නම් තවදුරටත් ධම්මිකයි විශ්වාස කරන්නේ තේරුමක් නෑ අක්කේ. අපච්චිට දරා ගන්න බැරි අක්කේ ධම්මිකයි වෙනස් වෙච්ච එක ගැන නෙවෙයි. ඔයා තාමත් ධම්මිකයි පස්සෙන් යන්න හදන බලන් ගියාම ඔයයි මායි දෙන්නම අපේ අම්මට අපච්චිට කරලා තියෙන අපරාධ මල්ලි. ඒව අපරාධ වෙන්නේ අපි අපේ වැරදි හදාගත්තේ නැත්නම් අක්කේ. අපි දෙන්නටම අපේ වැරදි හදාගන්න ඉඩකට තියෙනවා. මාසෙට දෙකට මේගේ මෙහිම ජරා වාස වුණා නම් 4-5 මාසයක් වහලා තිබ්බොත් ඉතින් ආයි මනුස්ස වාසයට ගන්නවා බොරු. තාත්තා නම් ඉතින් කිසියක් නෑ වගේ. මීයෝ ලගින එකේ මෙයා ලගින එකේ අතර තියෙන එකම වෙනස උන්ට කකුල් 4යි මෙයාට 2යි. වතුර ඩිංගක් ලිපේ තියන්කෝ හිමාලින. තේ ඩිංගක් බොන්න. Mario? අනේ ඇයි? ඇයි කියන්නේ? ආපු වෙලේ ඉඳලා ඔක අතුල් අතුල් කවුරු වෙනකන්ද මග බලන්නේ? කවුරුවත් වෙනකන් නෙමෙයි. මං නිකන් මේ ඉකන්නේ. ගිහින් තේ වතුර ටිකක් වත් කරහම් බොන්න. තේකොළගේ පුසල මං තේකොළ 100ක් අරන් එන්න.
ඈ බං ඔය කියන සැම්පල් එකේ වත්තතාව කියලා මට නිච්චි නෑ බං. නිච්චි නෑ නෙමෙයි ආවේ නෑ. අනිත් එක උඹව හොයාගෙන පිරිමියෙක් මේ වත්තතාව නම් ඒ ආරංචිය හා හොගාලා යන්න වැඩේනේ. ඇහි මාලියෝ ඔය ආවයි කියන පිරිමිය උඹේ ඥාතියෙක්ද? ඔව් ඔව්. ගෙදර මිනිස්සු ඇවිල්ලා යන්න කතා කරනවා නම් ඵලයන්නම් ගියේ. මොකද මේ අඩු වයස්කාරයින්ට බැල මෙහෙවරකම් කරා කියලා උඹට ඉතුරු වෙන දෙයක් නෑනේ. අනික අන්න ලොකු හාමුදුරුවොත් බහැලා බලන උඹවද කොහෙද? මම මේ තේකුරු දියක් ගෙන්න ආපු ගමන් මම යනවා. මං අර හපු කතාව කාටවත් කියන්න එපා හොඳේ. මේ මං ඒ જાතිය ගෑණිය නෙමේ හිමාලියෝ. මම මොකක් හරි ඇහුවනම් මේ කණෙන් අහලා මේ කණෙන් පිට කරනවා. මගේ මේකේ මුකුත් නැහැ. මොකක් හරි විපර්යාසයක් වෙලා තියෙන පාටයි. ඔක්කොටම ඉස්සෙල්ලා ඒ හිතේ බර නිදහස් කරගෙන ඉමුකෝ. ප්‍රේමලතාක්කේ කොහොමද? මාස ඔය ඉන්නවා අක්කා මේ පැත්තට එනවා දැක්කා. ඒකයි මං ආවේ. දීස්මේ හුලගන්න බැරුව පොඩ්ඩක් මූණකට හොදගන්න කියලා. අක්කා නානවා නම් මං අඩුම කුඩුවෙට ගෙනත් දෙන්නම්. මේ මොන නෑමක්ද බං? ගේ අස්පස් කරන්න කිවර කරගත්තේත් නෑ තාම. අලුත් ගේ හොඳද? කාටද නෑද? සාට්ටු දෙකේ ගියා